අතහැරීම. අතහැරීම කියන දේ අපිට සරලව කතා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ටිකක් විතර ගැඹුරින් කතා කරන්න ඕනි දෙයක්. හරියට තේරුම් ගන්න නම්. මොකද අපි මතු පිටින් වගේ කතා කළොත් අතහැරීම ගැන අපි ඒක වැරදියට තේරුම් ගන්න තියෙන ඉඩ ගොඩක් වැඩි. හේතුව තමයි සමහර වෙලාවට සමහර අය හිතනවා අතහැරීම කියන්නේ මේ භෞතිකව දේවල් අතහරින එක කියලා. තවත් සමහර අය හිතනවා මේ අතහැරීම කියන දේ අපි බලෙන් කරන දෙයක් විදිහට, බලෙන් පුරුදු කරන දෙයක් විදිහට. ඒත් ඇත්තටම අතහැරීම කියන්නේ දේවල් වල ඇත්ත දැක්කහම ඉබේම සිද්ධ වෙන දෙයක්. ඒක අපි බලෙන් කරන්න යන දෙයක් නෙවෙයි. එහෙම නැත්නම් අපි භෞතිකව දේවල් අතහරිනවා කියන දේ නෙවෙයි. අපි දේවල් වල ඇත්ත දැක්කහම ඉබේම සිද්ධ වෙන දෙයක් තමයි අතහැරීම කියලා කියන්නේ. කොහොමද එහෙම වෙන්නේ? අපි ඒ ගැන කතා කරමු. මුලින්ම බලමු මේ අතහරිනවා කියන එකේ අනික් පැත්ත මොකක්ද? අතහැරීම කියන දේ අනික් පැත්ත තමයි දැඩිව අල්ලා ගැනීම. තව විදිහකින් කිව්වොත් තණ්හාව. අපි දේවල් වලට දැඩිව ආශා කරනවා. එතකොට අපි මොනවද මේ දැඩිව අල්ලගන්නේ? අපි මොනවටද මෙච්චර මේ තණ්හා කරන්නේ? අපි ටිකක් චුට්ටක් විතර ගැඹුරින් කතා කළොත් අපි තණ්හා කරන්නේ මේ රූපවලට. ඉතින් මෙතෙන්දී රූප කිව්වහම කියන්න ඕනි රූප කියන්නේ අපිට මේ පෙනෙන රූප විතරක් නෙවෙයි. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, මානසිකාර කියන්නේ අපිට සිතට දැනෙන දේවල්. මේ හැමදේම. මේ දේවල් වලට අපි තණ්හා කරනවා, දැඩිව ආශා කරනවා. ඒ වගේම තමයි මේ දේවල් නිසා අපිට ඇතිවෙන විඳීම්, වේදනාවක්. මේ දේවල් වලට අපි තණ්හා කරනවා. අපි මේ දේවල් දැඩිව අල්ල ගන්නවා. ඒ වගේම තමයි මේ දේවල් අපි හඳුනා ගන්න විදිහ. ලස්සන මලක් දැක්කොත් මේ මල ලස්සනයි, මේ මල රතු පාටයි, මේ මල හරි හැඩයි. අපි හඳුනා ගන්න විදිහට අපි තණ්හා කරනවා. ඒ වගේම මේ දේවල් සම්බන්ධව අපි කරන කියන දේවල්. ඒ දේවල් වලට අපි දැඩි වැළෙනවා. ඒ දේවල් වලට තණ්හා කරනවා. ඊට පස්සේ මේ දේවල් සම්බන්ධයෙන් අපේ සිතේ පහළ වෙන එක එක විදිහේ සිතිවිලි වලට අපි දැඩිව බැඳෙනවා. ආශා කරනවා. ඉතින් මෙන්න මේ දේවල් වලට තමයි අපි තණ්හා කරන්නේ. මේ දේවල් තමයි අපි දැඩිව අල්ලගෙන ඉන්නේ. හැබැයි මේ දේවල් වල ඇත්ත මොකක්ද? මොනවද ඇත්තටම මේ? මේ දේවල් වල ඇත්තම ස්වභාවය තමයි මේ දේවල් කිසිම දෙයක් සදාකාලික නැහැ. ඒ කියන්නේ ඒවායේ පැවැත්ම සදාකාලික නැහැ. අපි මේ දැඩිව අල්ලගෙන ඉන්න දේවල්. මේ දේවල් හැම දෙයක්ම යම්කිසි හේතු ටිකක් නිසා හටගෙන ඒ හේතු නැතිවීමෙන් නැති වෙලා යන දේවල්. උදාහරණයක් විදිහට අපේ මේ ශරීරය ගත්තොත් මේ ශරීරය කියන්නේ අපි කන බොන ආහාරයෙන් සකස් වෙලා ඒ කන බොන ආහාරය නැති වුණොත් නැති වෙලා යන දෙයක්. තව විදිහකින් කිව්වොත් අපේ මේ ශරීරය කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා භූතයන්ගේ එකතුවක්. මේ දේවල් නැතිවීමෙන් නැති වෙලා යන දෙයක්. මේ දේවල් වල ස්වභාවය තමයි නිරන්තරයෙන් මොහොතක් පාසා වෙනස් වෙනවා. කිසිම දෙයක් අපිට ඕනි විදිහට අපේ වසඟේ පවත්ව ගන්න බෑ. එතකොට මෙන්න මේ වගේ අනිත්‍ය වූ ස්වභාවයක් තියෙන ස්කන්ධවලට
ඇලෙන එකේ ප්‍රතිඵලය මොකක්ද? මේ දේවල් වලට ඇලීම නිසා දුක කියන දේ උපදිනවා. මොකද මේ දේවල් අපි දැඩිව අල්ලගෙන ඉද්දී මේ දේවල් වල ස්වභාවය නිසා මේ දේවල් වෙනස් වීම වලට ලක් වෙද්දී අපේ කය දි รา පත් වෙද්දී වැහැරෙද්දී ලෙඩ වෙද්දී අපිට දුකක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ දේවල් වලට දැඩිව ඇලීමේ දැඩිව අල්ලා ගැනීමේ ප්‍රතිඵලය තමයි දුක. දුකේ ඉපදීම. එතකොට මෙතන තියෙන ඇත්ත තමයි හේතුන් ටිකක් නිසා ඇති වෙලා ඒ හේතු නැතිවීමෙන් නැති වෙලා යන ස්වභාවයෙන් යුක්ත මේ අනිත්‍ය වූ දේවල් මගේ ආත්මයේ විදිහට අපිට ගන්න බෑ. මොකද මේ දේවල් අයිතියේ හේතු ටිකටමයි. ඒ හේතු නැති වෙද්දී මේක නැති වෙලා යනවා. කිසිම දෙයක් මගේ ආත්මය කියලා ගන්න බෑ. මේක තමයි ඇත්ත. මෙන්න මේ ඇත්ත දකිද්දී ඉබේම දේවල් අතහැරෙනවා. දේවල් වලට තියෙන ආශාව අතහැරෙනවා. තණ්හාව අතහැරෙනවා. ඒ කියන්නේ අතහැරීම කියන්නේ බලෙන් කරන දෙයක් නෙවෙයි. ඇත්ත ඇති සැටියෙන් දැක්කහම ඉබේම සිද්ධ වෙන දෙයක්. සරලව කිව්වොත් ඇත්ත ඇති සැටියෙන් දැකීමේ ප්‍රතිඵලයක් විදිහට අතහැරීම සිද්ධ වෙනවා. දැන් එතකොට අපි කොහොමද මේ ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදු වෙන්නේ? සිත හුරු කරන්නේ කොහොමද? ඉතින් මෙතෙන්දී අපිට මේ දේවල් ගැන මේ සත්‍ය ගැන පෙන්වා වදාළ ඒ බුදුරජාණන් වහන්සේ ගැන උන්වහන්සේගේ ඒ ශ්‍රී සද්ධර්මය ගැන ඒ ශ්‍රී සද්ධර්මය අනුගමනය කරමින් ඒ ගැන අපිට අනුශාසනා කරන ආර්ය ශ්‍රාවක සංඝ රත්නය ගැන අපිට පැහැදිලි නොසෙල්වෙන විශ්වාසයක් තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ඇයි අපිට අපි කරන දේ ගැන අපේ ගුරුවරයා ගැන විශ්වාසයක් නැත්නම් අපිට ඒ දේවල් කන්ටිනියු කරන්න බෑ. අපි යම්කිසි දෙයක් දිගටම කරන්න පෙළඹෙන්නේ, ඒ මාර්ගය අනුගමනය කරන්න පෙළඹෙන්නේ අපිට අපේ ගුරුවරයා විශ්වාස නම්. එහෙම නැත්නම් මේක තමයි සාර්ථකම මාර්ගය, මේක තමයි නිවැරදිම මාර්ගය කියලා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. එතකොට තමයි අපිට ඒ උනන්දුව උත්සාහය ඇති වෙන්නේ. මෙන්න මේ නිසා අපිට ත්‍රිවිධ රත්නය ගැන පැහැදිලි නොසෙල්වෙන දැඩි විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ විශ්වාසයත් එක්ක අපි මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ. කල්යාණ මිත්‍ර ආර්ය ශ්‍රාවක ස්වාමීන් වහන්සේලාගෙන් මේ ධර්මය ඉගෙන ගන්න ඕනේ, ශ්‍රවණය කරන්න ඕනේ. ඒ පොත්පත් මගින් මේ ධර්මය ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම තමයි මේ ඉගෙනගත්ත ධර්ම කරුණු තුලින් මේ දේවල් වල ඇත්ත දකින්න, යථාර්ථය දකින්න සිතට පුරුදු කරන්න නම් අපේ සිතේ සංසුන්කමත් වැදගත් වෙනවා. මෙන්න මේ නිසා අපි අපේ සීලය ආරක්ෂා කරගන්න ඕනේ. මොකද සීලය කියන දේ අපේ සිතේ පිරිසිදුකමට, තැන්පත්කමට ඍජුවම බලපානවා. සීලය තුලින් අපිට සිතේ සමාධිය ඇති කරගන්න උදව්වක් වෙනවා. සතිමත් බව පුරුදු කරන්න, භාවනා කරන්න, මේ දේවල් තුලින් අපි සිතේ සමාධිය ඇති කරගන්න උත්සාහ කරනවා. ඉතින් මේ සිතේ සමාධිය ඇති කරගන්න පොඩි උදව්වක් වෙනවා මේ සීලය ආරක්ෂා කරන එක. චිත්ත, කය, වචනය කොයි තරම් දුරට සංවරද, ඒ තරම් දුරට අපේ සිතට ගලාගෙන එන සිතිවිලි ප්‍රමාණය අඩු වෙනවා, සිත සංසුන් වෙනවා. එතකොට අපිට පුළුවන් සතිමත් බව පුරුදු කරමින්, භාවනා කරමින් අපේ මේ සිතේ සමාධිය ඇති කරගන්න. සිත තැම්පත් කරගන්න. සිත තැම්පත් වෙන තරමට, සිතේ ഘോഷාකාරී බව අඩු වෙන තරමට අපිට පුළුවන්
දේවල් වල ඇත්ත ඇති සැටියෙන් දකින්න. උදාහරණයක් විදිහට සෙලවෙන මඩ ජලය තියෙන ගංගාවක අපිට පතුල පැහැදිලිව දකින්න බෑ. හැබැයි නිශ්චල ජලය තියෙනකොට අපිට ගඟේ පතුල හොඳට පැහැදිලිව දකින්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි. සිත ഘോഷාකාරී වුණාම අපිට කිසි දෙයක ඇත්ත දකින්න අමාරුයි. මෙන්න මේ නිසා සීලය පුරුදු කරමින්, සීලය ආරක්ෂා කරමින්, සතිමත් බව හා භාවනා කිරීම තුළින් සිතේ සමාධිය ඇති කරගත්තාම, සිතේ තැම්පත්කම ඇති කරගත්තාම අපිට හරිම පහසුයි මේ දේවල් වල ඇත්ත දකින්න, යථාර්ථය දකින්න. ඉතින් මේ විදිහට සිතේ සමාධිය ඇති කරගනිමින් අපි ශ්‍රවණය කරපු ධර්මය, ධර්ම කරුණු නැවත නැවත නුවණින් මෙනෙහි කරමින් යෝනිසෝ මනසිකාරය කරන්න ඕනි. ඒ කියන්නේ අපි ඉගෙනගත්ත ධර්ම කරුණු අපි අපේ ජීවිතයට, එදිනෙදා ජීවිතයේ ඒ අවස්ථාවන් වලට, ඒ මොහොතවල් වලට ගලපගෙන විමසලා බලන්න ඕනි. මේ විදිහට දිගින් දිගටම කරද්දී අපේ සිත ඇත්ත දකින්න පුරුදු වෙනවා. ඒ කියන්නේ මම අර කලින් කිව්වා වගේ මේ දේවල් වල යථාර්ථය දකින්න සිත පුරුදු වෙනවා. හේතුන් ටිකක් නිසා ඇති වෙලා ඒ හේතු නැතිවීමෙන් නැති වෙලා යන දේවල් දැඩිව අල්ලා ගැනීමේ ප්‍රතිඵලය දුකයි කියන දේ අපි තේරුම් ගන්නවා. මෙන්න මේ විදිහට ඇත්ත දකිනකොට අපිට මේ දේවල් ගැන කලකිරීමක් ඇති වෙනවා. අනේ මම මේ දේවල් මෙච්චර දැඩිව අල්ලගෙන හිටියට ඇත්තටම මේ දේවල් වල ස්වභාවය මේකයිනේ. මේ දේවල් නිරන්තරයෙන් වෙනස් වෙනවා. මේ කිසිම දෙයක් මට ඕනි විදිහට පවත්වා ගන්න බෑ. මේ කිසි දෙයක් මට අයිති නැහැ. මේ දේවල් අයිති ඒ හේතුන් ටිකටමයි. ඒ හේතු නැති වෙද්දි මේ හැමදේම නැති වෙනවා කියන මෙන්න මේ ඇත්ත දකිද්දී අපිට මේ දේවල් ගැන කලකිරීමක් ඇති වෙනවා. කලකිරීමක් ඇති වෙද්දී දේවල් ඉබේටම අතහැරෙනවා. කිසිම දෙයක් අපි බලෙන් අතහරින්න යන්නේ නැහැ. මේක භෞතිකව අතහරින දෙයක් නෙවෙයි. ඔයාලට දැන් තේරෙනවා ඇති මේක මානසික වශයෙන් අතහැරීමක්. මොකද දැඩිව අල්ලා ගැනීම කියන්නේ සිතේ ස්වභාවයක්. එතකොට මේ අතහැරීම සිද්ධ වෙන්නේ සිතින්. දැන් ඔයාලට තේරෙනවා ඇති අතහැරීම කියන්නේ අපි දේවල් වල ඇත්ත ඇති සැටියෙන් දැක්කහම નિરાයාසයෙන්ම සිද්ධ වෙන දෙයක් කියලා. එතකොට ඒ දේවල් භෞතිකව අපේ වටේ තිබුණත් මානසික වශයෙන් අපි ඒ දේවල් වලට ඇලෙන්නේ නැහැ. අපි ඒ දේවල් වලට තණ්හා කරන්නේ නැහැ. මොකද ඒ දේවල් භෞතිකව අපේ ඇසුරේ තිබ්බ වුණත් අපි ඒ දේවල් වල ඇත්ත ස්වභාවය දන්න නිසා. ඉතින් මට පුළුවන් විදිහට ටිකක් ගැඹුරින් හැබැයි සරලව මේ අතහැරීම කියන දේ ගැන ඔයාලට කියලා දෙන්න පුංචි උත්සාහයක් ගත්තාද? හැබැයි මම ඔයාලට ඉල්ලීමක් කරනවා මේ ගැන ඔයාලට පුළුවන් නම් තවදුරටත් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. මොකද මේ දේවල් අපිට හොඳටම කියලා දෙන්නේ. හරියටම පැහැදිලිව අපිට කියලා දෙන්න පුළුවන්කම තියෙන්නේ ආර්ය ශ්‍රාවක සංඝරත්නයට. මම මේ වීඩියෝ එක කළේ මට තේරෙන විදිහට ඔයාලට පුංචියට මේ දේ ගැන අදහසක් දෙන්න ඕන නිසා. එතකොට ඔයාලට ධර්ම දේශනා ශ්‍රවණය කරද්දිත් පහසුවක් වෙන නිසා. ඉතින් මේක ගැන, මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න.